තෙරප්පු දෙක නිසා තමයි යන්න බැරි. ගන්න ඕන අතට. අත බං ගන්න බං. යන්න බල්ලා. මට යන්න යකි බං. අපේ ළඟ දීපන් මොකක්ද මන් දන්නේ. ඉතර කොහෙද බං. එහට ගෑනි. අනේ මෙන්න හරිනු. උනා ලැජ්ජා මට කරේ. අතර බං බං. අතර බං. ඒයි. අතර ආගේ බඩයි බඩ. අම්මේ දැන් කවුද ටීවී එක ගෙනියන්නේ? නංගි උඹ ගනි වීලක මේ මිනිහා කොහමද ගෙදර ගෙනියන්නත් එපේ. වෙලාවට ලයිසන් එක අරන් ආවේ. එහටනෝ. එන්න පුතේ. මේ මිනිහා මොන රකද බෙදලාද මන් දන්නේ. අදත් මට ලැජ්ජ කරා මිනිස්සු ඉස්සරහ. අනේ අතර බං. මගේ නෑ දැන් ඉස්සරහ. මම වඩා ලැජ්ජ කරා. දැනික නවත්තන්න ඉතින්. අතර මම නැසේ. එහට යන්න. දැන් ඉතින් ඕක ගැන කතා කරලා වැඩක් නෑ අක්කේ. වෙච්ච දේ උනානේ ඉතින්. ඔව් අම්මේ දැන් කන් දෙකක් ගොඩ වෙලා. ඔන්න සුට්ටක් බලාගෙන එක්කන් ඉන්න. මගේ මතලව නැති වී යන නැත්තේ ඔබගේ ආදරේ කටහගෙන ඉන්න. තමුසේ මේ අවුරුද්දට බීපු අන්තිම බීම. මේ ඵලයන් යකෝ යන්න. ආව මෙතන. අනිත් එක ලතායන් රුපියල් 1000 කිලෝම රුපියල් 5000ක් දුන්නා. මගුලට දුන්න රුපියල් 100ක් කොලගත් කළා. තාත්තා කොච්චර බැන්නත් එච්චර තමයි. දැන් අක්කේ ඕවා කිව්වට අයියට මතක නෑ. දැන් ඉතින් හෙට කියන්න. දැක්කනේ. උඹ වගේ නෙමෙයි. නෑන බලින්නේ නෑ මට. අයකෝ. තෝ හිතුවද මට ගණන් බෑ කියලා? පයිත කරස්ටත් ගණන් ගන්නුවේ මයි යකෝ. දැන් මිනිහා ඔය සමීකරණ දෙන්නේ වැට්ටු කරවෙන්නේ. අනේ මේ තමුසේ ගණන්. අයියකෝ. උඹට මං කවදා බොරු කියලා තියෙනවයි? නෝනේ. බඩි ගබදලා දීපන්කෝ බං. බඩි කිනේ ඉන්න බෑ. බත් තමයි දෙන්න ඕනේ. පුනා කුණිකක් දිය කළ පාන්න ඕනේ. දේ උයපුව ඇතිනේ. ඔන්න බෙදලා දෙන්න ඩිංගක් ඉතින්. නෑනක තියෙන ගතිකුණ මේ ගෑනිට නැහැනේ. මේ ගෑනි කුණු කාණුවකින් ගෙනල්ලද කොහෙද? අම්මේ අන්න තාත්තට නිින්ද ගිහිල්ලා. කෝ බලන්න. ඇත්තම. අක්කේ ඔයි මේ ඔයි නැගිටිනෝ. අම්මේ දැන් නම් තාත්තට අලි වැඩි දැම්මත් ඇහැරෙන්නේ නැහැ හොඳේ. අම්මම නැගිටින්නේ නැති හැටි. ඔන්න ඔය හිටපු ආවේ. මෙන්න මෙහෙ යමල්ල. අම්මේ තාත්තගේ ෆෝන් එකට කෝල් එනවා හෝ හෝ ගාලා. කොමලන්න. පාස්තරේ නේද මේ මිනිහා නිදි. නැගිටිනවා. මේ බඩි කඩිත් රින් යනවා. නැගිටින මනුස්සයෝ. පව් අක්කේ. අයියට බනින්න එපා. මෙන්න බඩ කඩිත් ගන්නෝ. උඹ තිනවන කඩහන ඉඳපන්. ඕ මේක එක කට. අත්තලාමේ මං කොහොම මේ ගෙදර ආවේ? ඈ? මං හිටියේ නන්දම්මලා මහා පුච්චිලා ගෙදරනේ. කොහේ මතක තියෙන්නේ? හතර ගාතේ නේ ආවේ. ඇත්තේ මං අම කියන්නේ. ඔව් ඔව්. දෙන්නකෝ තාත්තා ෆෝන් එක. මෙන්න තාත්තා පාලබාමගේ මැසේජ් එකක් ඇවිල්ලා. කියවපන් බලන්න මට හෙන්න. දෙයියෝ අද රැට වරෙන් මං ගානේ සෙට් වෙන්න. ඈ?
පුතේ දැන් ඇති ෆෝන් එක පැත්තක දිගට පොත බලා ගන්න. මලහත්ති ලව්වා. අද මේක ඇණිකෙන් බේරලා බැන ගන්න කොහොමද? යන්න ඕන සේප් වෙන්න. නෝනේ ඔහෙට මක්කයි කරන්න ඕනේ. පොල් ගාලා ඕනේ. මට චාටු දාන්නද පාටියට යන්න. කරන්න හොඳ වැඩ. නෝනේ ආයෙ නම් පොටියක් ගාලා දෙනකො. පොල් ගාලා දෙන්නම් මිරි කාලා දෙන්නම් අපේ හාමිනේට. නෝනේ පොල් ගාලා ඉවරයි. ගාලා ඉවරේ. එහෙනම් මහත්තයෝ රෙදි ටිකකුත් තියෙනවා හොදලා දානමයි. රෙදි හොදලා ඉවරයි. පුංචි එන්නකෝ. මේ ටිකත් හොදන්නකෝ. අත්තලා බුදු කරියකුණා. බලන්නකෝ තාත්තා කවදාවත් නැතුව වලුනුත් හොදන රෙදිත් හොදන. ඒක තමයි හොඳ වැඩේ. ඔන්න නෝනේ කියපු විදිහටම වැඩේ කරා. ඉවර නෑ. තව තියෙනවා. ඔන්න මෙහෙ ගියා. මේ වැඩක් බලගනි. මේ ටිකත් අතු කාලේ යන්න. අත්තලා අපි මේක කරියකුණා. මේ යන්න නැහැ මෙහෙම ගෑ. නැත්ත හොඳේ. අක්කි මේ පුතාට ඉස්කෝලේ වැඩ දීලා. පරිප්පුවට 33000ක් ගණන් කරන් එන්නේ කියලා. අනේ අම්ම බරරම් බෑ හොඳේ. ඉවරයි. හත් දෙයියනේ දැන් මොකද්ද කරන්නේ? නෑ මං ගිහිල්ලා එන්නේ. ඔක්කොම වැඩි ඉවරයි. ඒයි මේ දරුවට පරිප්පුවට වගේ ගණන් කරන් එන්නේ කියලා ඉස්කෝලේට. ඒකත් ගණන් කරලා දීලා මේ යන්න එහෙනම්. යේ! වැඩි වෙලාවක් යන එකක් මොකෝ? පයිත කරස්ටක් ගණන් ගන්නේ තමුසේ කිව්වේ. හරි ඉතින්. අනේ මන් දන්නේ බොලත් එක්ක. කො දියල්ලේ ඉතින්. මේ යන්න අද නම් යන්න හම්බෙන්නේ නැහැ. අප්පා. අම්මා. ඔක දියල්ලේ විගහට. තුවලෝමි. 33000ක් හොඳේ. මාක් කැබෑ මට. ගහමන්ට අගල ගොල්ල දෙන්න බලන්න. නැගිටිනවා මිනිස්සු අද පාසල් යන්නද පළවෙනි ඉඳන්. කො නැගිටිනවා? ඈ? නැගිටිනවා. පළවෙනිද? යන්න. සලාමේ යන්නේ මට බපා හොදේ. අනේ හත්තලාමේ මගේ පාටිය ඉවරයි. තොපි දෙන්නට හෙන හතම ගහන්න ඕන. නැද්දකින් ගෙතර මූසල ගෑනු. පොකස්. තාත්තා නුනේ එහෙන ෂෝක් බලු වැඩේ. 31 පාටියට ගියයි.